හායි good morning කොහොමද ඉතින් ජිම් ලොග් එකක් කරන්න යන්නේ අද. ඉතින් අද උදේ අපිට ලෙක්චර්ස් ෆ්‍රී දවසක් උදේ ඒ හින්දා පොඩ්ඩක් ජිම් එකට යන්න කියලා බැලුවේ. ඊට කලින් මොන හරි බට්ට දාගෙන ගියා නම් හොඳයි කියලා හිතුණා. මොකද පරක් වෙලා පොඩ්ඩක් නැගිට්ටේ. මේ තියන්නේ මම කැන්ටිමෙන් ගත්ත කෑම එක. මම කැමති විදිහට පොඩ්ඩක් කස්ටමයිස් කරගත්ත වැඩි. විතර ටියුයි පරාටයකුයි පැස්ටා පොඩ්ඩක් දාගත්තා. ඒ ඔක්කෝටම ගිය මට රුපියල් 180ක් වගේ ගානක් ගියේ. කොහොමරි මෙහෙම කන්නත් හරි අමාරු. ඉතින් ඔයාලා බලාගෙන ඉද්දි පිළිවෙලට කන්නත් එපා. ඉතින් කෑම ටික කාලා ජිම් එකට යන්න තමයි බැලුවේ. අනිත් එක තමයි කැම්පස් එකේ කැන්ටිමේ කෑම මොන වගේද ගණන් කොහොමද කියලා ඔයාලන්ට නිකන් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම මේක ගැන වෙනම vlog වීඩියෝ එකක් අරගෙන ඉන්නවා. කෑම ටික කාලේ ඉවරයි. මම දැන් ජිම් එක පැත්තට ඇවිදගෙන යන්න ඕන. අපි කට්ටිය කලින් ගියා. මේ තියන්නේ අපේ ජිම් එකේ අවුට්සයිඩ් එක. දැන් අපි ඇතුළට යන්න හදන්නේ. බලමු ජිම් එක මොන වගේද කියලා මට ඔයාලන්ට පෙන්නන්න ඕනේ. ඉතින් අපේ කොල්ල සෙට් එක ඇවිල්ලා වෝම් අප් එක දාලා වැඩේ පටන් ගන්න යන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ තියෙන්නේ අපේ ජිම් එක, පුංචි ජිම් එක. අවුලක් නැහැ ෂේප් අපිට ඕන වර්ක්අවුට් ටික ෂේප් එක කරගන්න පුළුවන් විදිහට ෆැසිලිටි ටික තියෙනවා. මේ තියෙන පන්චින් බෑග් එකක් තියෙනවා. මම ඉතින් මේකේ පොඩ්ඩක් වෝම් අප් එකක් දාගත්ත පන්ච් කරලා. මොකද මේ ඇතුලේ දුවන්න මට සෙට් උන්නේ නැහැ ඒක. පන්ච් ටිකක් ගහලා වෝම් අප් එකක් දාගෙන පොඩ්ඩක් මම කාලෙකින් ආවේ මම ජිම් එකට එන්නේ. ලොකුවට අද කරන්නත් බෑ. මේ ඔයාලන්ට පෙන්නන්නත් ඕන හින්දා මම විශේෂයෙන්ම ආවේ. තමයි වැඩි ඉන්නේ මේ බලමු මම තියෙනවා පෙන්නන්න පොඩ්ඩක්. අපේ ජිම් එකේ ඒ කියන්නේ දැන් මෙහෙමයි අපි කැම්පස් එකේ ජිම් දෙකක් තියෙන. එකක් කුලියා පිටියේ අනිත් එක මේකේ මාකන්දුර. අපි ඉන්නේ ප්‍රිමිසස් එකේ තියෙන්නේ. එතකොට මේකේ ඇවිල්ලා ඕන මේන් ඉක්විප්මන්ට් ටික වගේ තමයි තියෙන්නේ. අර ගොඩක් ඉක්විප්මන්ට් උත් නැහැ. බෙන්ච් ප්‍රෙස් එක ඒ වගේ ප්‍රධාන ඒවා ටික තියෙනවා. ඩම්බෙල් ටික තියෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. මාත් ඉතින් වර්ක්අවුට් පාරක් දාගත්තා වෙගේ. කාලෙකින් ආපු හින්දා කොහොම හරි ලොකු weight එකක් දාන්න බෑ. හැමෝත් එම මසල්ස් ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් සාමාන්‍යයෙන් උස්සගන්න පුළුවන් weight එකක් අරගෙන මම හිමීට කරා. දැන් ඉතින් මම මේක වර්ක්අවුට් එක කරනවා. වලට ඉතින් දිගටම බලන් ඉන්න ඕනෙත් නේ. මම මේක ස්පීඩ් යවන්නන්නේ. එතකොට හරිනේ. මම ඉන්නකො මේකත් ස්පීඩ් යවලා මං කරන වර්ක්අවුට් ගොඩක් ඒවා මම ස්පීඩ් යවලා පෙන්නන්න තේරුම් නැහැ නේ. ඉතින් බලන් ඉඳලා හරි මම ඔයාලන්ට පෙන්නන්නම් ආයි බෙන්ච් ප්‍රෙස් එක මගේ. මේකත් ලොකු බරක් ගත්තේ නෑ. මම සාමාන්‍ය බරක් ගත්තේ පළවෙනි දවසනේ. කොහොම හරි මං එදා ජිම් එකට යද්දී එළියේ මොකක් හරි මේන්ටේන් එකක් කරන ඔයාලන්ට සද්දයක් ඇහෙනවද දන්නේ නැහැ. ඩක් 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 ගාලා සද්ද එනවා. ඒක මම සවුන්ඩ් එක අයින් කරලා දාන්නම්. නැත්නම් මං අඩු කරලා දාන්නම්. මොකක් වේද දන්නේ කරදරයක් වේද දන්නෙත් නැහැ. මේ සෝරි ඒකට. මේ එළිය මේන්ටේන් එකක් කරනවා. මොකක් හරි සද්දයක් ඇහෙන ගණන් ගන්න එපා එනවනම්. ඒකත් ඉවරයි. තව මොකද්ද මං ඔයාලන්ට පෙන්වන්නේ? ගාන අන්තිමට ගාන මේ තියෙන අපේ ඩම්බෙල් ටික. මම මෙතනින් කිලෝ 8 හෙව්වා. තිබ්බේ ඇත්තට කිලෝ 10 ගන්න ඕනා මට. මගේ වොයිස් එක පොඩ්ඩක් අවුල් වෙන සමහරට මගේ උගුර පොඩ්ඩක් අවුල් වෙලා තියෙන ගයිස්. ගණන් ගන්න එපා. මේකින් අතර පොඩ්ඩක් වර්ක්අවුට් එකක් ගහලා පෙන්නන්නම්.
වැඩි වෙලා ගහලා පෙන්වන්නේ නැහැ ඔයාලන්ට. මම යවනවා. නැත්තම් කොටස් කපලා තියේවි. නැත්නම් ඔයාලන්ට බෝරින්. මට ගොඩක් කියවන්න නැහැ නේ ඉතින් මේ වීඩියෝ එකේ. මට ඉතින් ඔයාලන්ට පෙන්වන්න ඕනුනේ කැම්පස් එකේ ජිම් එක. ජිම් එක ඉතින් තියෙනවා උදේ සාමාන්‍යයෙන් 8 මාර 9 වගේ තමයි මම හිතන්නේ හරියන්නේ. ඔව්. 8 මාට වගේ තමයි ඕපන් කරන්නේ. ආයිතින් රෑ 7-8 වෙද්දි වගේ වහනවා. සතිය දවස්වල තියෙන්නේ අනිත් එක සෙනසුරාදා ඉරිදා වහලා තියෙන්නේ. මොකද CSU එකේ කියන්නේ නන් ඇකඩමික් කට්ටිය සෙනසුරාදා ඉරිදා නැහැනේ. ඉතින් මේකෙන් තමයි මේක පාලනය වෙන්නේ. ඉතින් මේගොල්ලෝ සෙනසුරාදා ඉරිදා නැති හින්දා මේක වහලා නැත්නම් සෙනසුරාදා ඉරිදා තියෙන අමාරු. මොකද අපි වීකෙන්ඩ් එකේ ඉන්නකොට අපිට වර්ක්අවුට් කරන්න ඇත්තටම වෙලාවක් තියෙන මේ ටයිම් එකේ. එනකොට දැන් අපිට යන්න වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් සතිය දවසට තමයි. ඉතින් සතිය දවසට ලෙක්චර්ස් උත් තියෙනවා. ලෙක්චර්ස් එක ෆ්‍රී වෙන්න ඕනේ එක්ක නැත්නම් හවසට යන්න ඕනේ. උදේම යන්න බෑ. උදේ අරින්නේ 8 පහ වෙලානේ. මොකද අපිට ලෙක්චර්ස් පටන් ගන්නවා සාමාන්‍යයෙන් 8යි කාලට. එතකොට ඒක කොහොමත් කරන්න බෑ. ලෙක්චර් එක ෆ්‍රී වුණොත් තමයි ඉතින් ජිම් එකට පැනගෙන පොඩ්ඩක් එක්සර්සයිස් එකක් කරගෙන පොඩි වර්ක්අවුට් පාරක් දාගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් මම ඔයාලන්ට මේ ජිම් එක පෙන්වන්න හැදුවේ. අර කෑම vlog එක කියන්නේ කැන්ටිමේ කෑම කොහොමද කියන vlog එක මම ඉස්සරහට අරගෙන එන්නම් අනිවාර්යෙන්. ඉතින් vlog එක මෙතනින් අවසන් කරනවා. ඉතින් ඔයාලන්ට මම මගේ vlog එක පෙන්නුවා. bye goodbye. එහෙනම් cheerio. bye.